මොකද මිනිහෝ මගේ හෑන්ඩ්ස් ෆ්‍රී එක කන්නේ. රසම රස නූඩල්ස් එකක් කනවා දැක්කා. හරක් මස් කෑවනම් බේර ගන්න තිබුණා. නොනිගේ සද්දෙට තමයි නැගිටින්නේ. බබා මාව ආයෙ බාර ගන්නකෝ. පරණ කෙල්ල බාර ගන්න. මගේ පෙනුම බෝතල් පත්‍රකාරයෙක් වගේද බං? මහත්තයා ඔයාගේ නෝනව සීස කළා. එතකොට මම ක්ලියෝපැට්‍රා කරනවද? අයියෝ මහත්තයා බබාව ඔපරේෂන් කරලා ගත්ත කියලා කිව්වේ. මම ඔයාට ගොඩක් ආදරේ. ඔයා නැතුව මම කොහොම ජීවත් වෙන්නේ? මේ ඔයාද බිය එකද කතා කරන්නේ? නෑ මම බියයකට කතා කළේ. අත්තේ මට බිස්නස් එකක් පටන් ගන්න 50000ක් දෙන්නකෝ. මොකද්ද බිස්නස් එක? 50000න් බඩු ගෙනල්ලා 55000ට විකුණලා තාත්තට 50000ක් දෙන්න. මටත් 5000ක්ම ලාභයිනේ. ඉල්ලුවේ 50000යිනේ මෙතන 5000යිනේ තියෙන්නේ. ඔයා උඹේ ලාභේ. දැන් උඹට 5000ක් ලාභයිනේ මට දැන් 45000ක් ලාභයි. නිදිපෙති නම් නියමයි ડોක්ටර්. කවදාවත් මෙහෙම රිලැක්ස් එකේ ඉඳලා නැහැ. දවසට එකකට වඩා නම් ගන්න එපා. මම නම් ගත්තේ නැහැ ડોක්ටර්. වයිෆ්ට තමයි දුන්නේ. ඇයි තරිඳු පුතා පූසත් අරන් ඉස්කෝලේ ආවේ? අයියා අක්කට කිව්වා ඔයාගේ පූස කනවා කියලා.